ජීවිතේ සාර්ථක වෙන්න අපිට විශාල මුදලක් ඕනමද? පාරේ වැටිලා පියන මල මීයෙක්ගෙන් මහ සිටුවරයෙක් වෙන්න පුරුවන් කියලා ඔබ කවදා හරි හිතුවද? අද මම ඔබට කියන්න යන්නේ මීට වසර 2000 ගණනකට පෙර දඹදිව බරණැස් නුවරින් ඇසුණු පුදුම සහගත කතාවක්. බරණැස් නුවර හිටියා ඊටමත් ප්‍රඥාවන්ත සිටුවරයෙක්. දවසක් ඔහු පාරේ යනකොට දැක්ක මල මීයෙක් වෙටිලා ඉන්නවා. ඔහු වසල හිටපු පිරිසට මෙන්න මෙහෙම කිව්වා. බුද්ධිමත් උත්සාහවන්ත තරුණයෙකුට පුළුවන් මේ මල මීයා පවා ප්‍රාග්ධනය කරගෙන තමන්ගේ දියුණුව හදාගන්න. බොහෝ දෙනෙක් මේක විහිළුවක් විදිහට ගත්තත් එක දිලිඳු තරුණයෙක් මේ වචන හදවතට ගත්තා. ඔහු ඒ මල මීයා අරගෙන ගියා. ඔහු ඒ මල මීයා බලලෙකුට කැම තිනිස විකුණා පළමු කාසිය උපයා ගත්තා. ඔහු ඉතිනින් නැවතුනේ නැහැ. ඒ කාසියෙන් හකුරු අරගෙන වතුරත් එක්ක කලවම් කරලා මල්ලු එනේ ඉඳලා ආපු සේවකයන්ට බොන්න දුන්නා. කෘතගුණ සැලකීමක් විදිහට ඔවුන් මල් මිටි බෙගින් ඔහුට දුන්නා. බලන්න තමන් ළඟ තියෙන පොඩි දෙයින් තව කෙනෙක්ට උදව් කරලා ඒ හරහා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන හැටි. කාලයක් යද්දී ඔහු රජු උයනේ තද සුළඟින් වැටුණු දරාතු සියල්ල එකතු කරලා කුඹල් කරුවෙකුට විකුණලා සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත්තා. දැන් මේ තරුණයා ළඟ මුදල් තියෙනවා. ඔහු ඊළඟට කලේ තනකොළ කපන්නන් 500 දෙනෙක්ට උදව් කරලා ඔවුන්ව තමන්ගේ හිතවතුන් කරගන්න එක. අශ්ව වෙලෙන්දෙක් නගරයට එන බව දැනගත් වහාම ඔහු තමන්ගේ මිතුරන්ගෙන් තනකොළ ලබාගෙන ඒ වෙලෙන්දාට විකුණලා විශාල ලාභයක් ලැබුවා. ඔහු නිතරම වෙළඳ පොලේ තොරතුරු සොයා බැලුවා. වරායට විශාල නැවක් එනකොට ඔහු මුලින්ම ගිහින් ඒ බඩු තොගේ වෙන් කරවා ගත්තා. පසුව නගරයේ අනෙක් වෙලෙන්දන්ට ඒ බඩු විකිණීමෙන් ඔහු කහවණු ලක්ෂයක මහා ධනයක් උපයා ගත්තා. තමන් මේ සාර්ථකත්වය ලැබුවේ එදා සිටුවරයා පෙන්වූ අර මලමීයා නිසා බව ඔහු නිහතමානීව ප්‍රකාශ කළා. මේ තරුණයාගේ අසාමාන්‍ය බුද්ධිය, නොසැලෙන උත්සාහය වගේම ඔහු තුල තිබූ සැබෑ නිහතමානී කමදිටු සිටුවරයා පුදුමයටපත් වුණා. මෙවැනි දක්ෂයෙකු තම පවුලට සම්බන්ධ කර ගැනීම වාසනාවක් ලෙස සිතූ සිටුවරයා තම රූමත් දියණිය මේ තරුණයාට විවාහ කරදී තම දේපළවලටද ඔහු උරුමකරුවෙකු කළා. පාරේ වැටී තිබූ මලමීයකින් ආරම්භි ගමන මහා සිටු තනතුරකින් සහ රාජකීය සම්පත් වලින් අවසන් වුණේ ඒ විදිහටයි. මිත්‍රවරුනි, මතක තබා ගන්න, සාර්ථක වීමට ඔබට අවශ්‍ය වන්නේ මහා වස්තුවක් නෙවෙයි. අවස්ථාව හඳුනා ගන්නා දෙක්ම සහ එය ජය ගන්නා තෙක් උත්සාහ කරන ධෛර්යය පමණයි. ඔබ අද සිටින්නේ කොතනක වුවත් ඔබේ ගමන ආරම්භ කරන්න. අනාගතයේ ඔබ වෙනුවෙන් බලා සිටිනවා. මෙවැනිම ප්‍රබල කතා නරඹන්න අපේ channel එක subscribe කරන්න. ඔබට ජය.